ආදර්ශ ගැටලු අංක 3 අපි සාකච්ඡා කරමු. හරි. මේ යටතේ බලන්න. මෙම රූපයේ දැක්වෙන මල් පාත්තියට සමචතුරස්‍රාකාර මල් පාත්තිය මෙම රූපයේ දැක්වෙන මල් පාත්තිය දැන් මේක ඍජු කෝණාශ්‍රාකාරයක් නේ තියෙන්නේ. සමචතුරස්‍රාකාර කිරීමට එතකොට පාද සමාන වෙන්න ඕනේ. පළල පැත්තට බිම් කොටසක් එක් කරන ලදී. දැන් මේක මේ තියෙන ඍජු කෝණාශ්‍රාකාර පාත්තිය සමචතුරස්‍රාකාර කරන්න මේ පළල පැත්තට යම් කොටසක් එකතු කරනවා කියලා කියනවා. පාත්තියේ වෙනස් කිරීම නිසා ඒ කියන්නේ යම්කිසි වෙනසක්ද මම මේ වෙනස් කරපු පාත්තියක් තියෙන පුතලට පේනවා ඇති. මෙතන තියෙන ඍජු කෝණාශ්‍රාකාර පාත්තියක්, මෙතන තියෙන සමචතුරස්‍රාකාර පාත්තියක්. වෙනස් කිරීම නිසා පාත්තියේ පරිමිතියේ ඒ කියන්නේ වටේ දිගේ සිදු වූ වෙනස කොපමණද? වෙනසයි අපේ ආන්නේ. ඒතර පුතේ මෙන්න මේම කරගමු. මම තව පාත්තියක් ඇඳගත්තා. මේ පාත්ති දෙක නම් කරගත්තා. A පාත්තිය සහ B පාත්තිය. පරණ එකයි පාත්තිය. ඒතර මේකෙදි පුතේ බලන්න දැන් මේ පැත්ත 9 නම් දිග පැත්ත මේ කොටසත් 9යිනේ. 9යි මීටර. මෙයා 4යි නම් මෙයාත් 4යි. ඒතර මේකේ පරිමිතිය අපි ගන්නවා 9යි 9යි 18යි. මේ දෙක 8යිනේ. 18යි 8යි පුතේ 26යි. ඒතර A පාත්තියේ පරිමිතිය මීටර 26යි. දැන් බලන්න B පාත්තියේ පරිමිතිය. ඒ කියන්නේ පාද සමාන වෙන්න ඕනේ සමචතුරස්‍රාකාරනේ. 9 වරක් 4. 9 වරක් 4 පුතේ 36යි. එහෙනම් අපෙන් ආන්නේ වෙනසනේ. මේ 36 සහ 26 අතර වෙනස මීටර 10යි පුතේ. එහෙනම් හොඳින් තේරුම් ගන්න මේවයි ගැටලුවක් ආවොත් කලබල වෙන්න එපා. හොඳින් ගාන කියවන්න, අවශ්‍යතාවය බලන්න. ඒ අනුව නිවැරදි පිළිතුර ගණනය කරගන්න පුතේ. ජය වේවා එනන් දරුවන්ට.